අද 58යි 59යි 57යි 58යි. ඉතින් අද ඇත්තටම නගරාධිපති මම කියලා මට හිතා ගන්න පුළුවන්. අද වෙනකන් කිසිම ප්‍රධාන පක්ෂයකට නගරාධිපති අපේක්ෂකයා තෝරගන්න බැරි තරම් අභියෝගයක් ඇති වෙලා තියෙනවා. ඒ කාගෙන්ද ඒක තියෙන්නේ කියන එක අද රටේ ජනතාවට හිතන්න පොඩ්ඩක් කාලයක් තියෙනවා නේද මේ ගැන. හොඳයි කෙලින්ම අහමුකෝ. දැන් ඔබතුමා අද දිවුරුම් දුන්නා. ඒ කියන්නේ කාටද සහයෝගය දෙන්නේ? මම තවමත් කල්පනා කරනවා කාටද මේ සහයෝගය ලබා දිය යුත්තේ කියලා. මොකද අද දැකලා තියෙනවා වර්තමාන රජයත් ඔයිට කලින් තිබිච්ච රජයවලුත් හැම කෙනාම දේශපාලන තරඟ බිමේ සිටියට ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කවුරුත් හරියට පිළිතුරක් දීලා නැහැ තවමත්. මොකද උතුරු කොළඹ මං ජීවත් වෙන මගේ උතුරු කොළඹ පළාතේ ජනතාව ගොඩාක් දුක් විඳින්මින් සෑහෙන්න ලොකු ප්‍රශ්න වලල්ලක සිටින බව මම දකිනවා. ඔබ පුතත් එක්ක තමයි කොළඹ නගර සභාවට යන්නේ. ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙලා දෙන්නෙක්ට ආසන හම්බෙච්ච තැනක්. ඉතින් මේක තීරක බලයක්නේ. ඔබතුමාට කෙලින්ම ප්‍රකාශයක් කරන්න පුළුවන් නේද මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉන්න වෙලාවේ කාටද සහායක දෙන්නේ? මාහට ශක්තියක් දෙන කුමන පක්ෂයක හෝ අඩුම වශයෙන් මා ඉල්ලා සිටිනවා උපනගරාධිපති ධූරය හරි මාහට ලබා දීමට කටයුතු කරන පක්ෂයකට. ඒ වගේම සියලු තනතුරු වලට කෑදර වෙලා ඉන්න මේ පක්ෂවල ඉන්න සමහර മന്ത്രിවරුන්ටත් එක්ක මම මේ කියනවා අවුරුදු 25ක් 15ක් මේ පක්ෂවල ඉඳගෙන ජනතාව අසරණ කරපු മന്ത്രിවරුන්ව කිසිම තනතුරක් නොදී ඒ පක්ෂවල පිටුපස්සේ පෙළියේ පුටුවල ඉඳලා තියන්න කියලා සියලුම පක්ෂ ප්‍රධානීන්ගෙන් මං ඉල්ලා සිටිනවා. ඒ වගේම මටයි මගේ අනිත් മന്ത്രിතුමාටයි අපේ മന്ത്രിවරු දෙපළට මෙම නගර සභාව තුළ විශේෂ වූ ස්ථාන දෙකක් ලබා දෙනවා නම් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් වෙනවා නම් ඒක ලබා දීමට කැමැත්ත පළ කරනවා නම් ජනතාව වෙනුවෙන් කිසිම පසුබට වීමකින් තොරව මා මගේ ඡන්දය ප්‍රකාශ කරනවා ප්‍රසිද්ධියේම. ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ භූමිකාවක් හිටියා සමගි ජන බලවේගයත් එක්ක. දිස්ත්‍රික් සංවිධායකවරයෙක්, ආසන සංවිධායකවරයෙක් දැවන්ත දේවල් ටිකක් කරා. නමුත් ඔබතුමාට එතනින් පොඩි කැපිල්ලක් තිබ්බනේ ඇත්තම කතා කරොත්. ඒ නිසානේ ඔබතුමා ස්වාධීනව ඉල්ලුවේ. දැන් ආපහු එතන හිට ගන්න පුළුවන්ද? නෑ මම කිව්වේ නෑ කවදාවත් කොහෙදීවත් ආයේ එතන හිට ගන්නවා කියලා. නමුත් දේශපාලනය කියන්නේ ඕකට තමයි. බලපොරය තණ්හාව ඔය හැම දෙයකම හොඳ කෙනාව කපලා අයින් කරලා විරුද්ධවාදියා ඉදිරියට එනවා. ඉතින් එහෙම අවස්ථාවකදී නායකයෙක් වුණත් අසරණ වෙනවා. නායකයෙක් වුණත් තීරණ ගැනීමට හරි ශක්තියක් යොදවන්නත් ඕනේ. අද කිසිම පක්ෂයකට නගරාධිපති අපේක්ෂක තෝරන්න බැරි වෙලා තියෙන්නේ මේ මගේ മന്ത്രി කණ්ඩායම් දෙකේ තියෙන ශක්තියයි බලය නිසායි. ඕනතරම් කට්ටිය ගිහිල්ලා තියෙනවා හැම පක්ෂයකටම. මගෙත් එක්ක ඒ සාකච්ඡා පවත්වමින් ඉන්නවා හැම පක්ෂයකම. නමුත් තවමත් මගේ දෙක එහෙම ලේසියට ගන්න පුළුවන් දෙකක් නෙමෙයි. විපක්ෂ නායකතුමා එහෙම අර ටෙලිෆෝන් එකෙන් ඔබතුමාට ඇමතුවේ නැද්ද පහුගිය දවස්වල? විපක්ෂ නායකතුමා නම් ඇමතුවේ නැහැ. මහලේකම්තුමා ඇමතුවා, මුජිබුර් රහ්මාන් මැතිතුමා ඇමතුවා, ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දීම වැදගත්. උත්තර දීම කල්පනා කර උත්තර දීමට බලාපොරොත්තු සිටිනවා. හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට නිසා උඩපළ ගත්තත් වට්ටක්කා, බිමපළ ගත්තත් වට්ටක්කා. පුංචි ගෙඩි වට්ටක්කා. ඒ කියන්නේ මගේ දෙක නැතුව කුමන පක්ෂයකටවත් නගරාධිපති තෝරන්න බෑ. මම ඡන්දය ප්‍රකාශ කරන පක්ෂය තමයි මේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයට පත් වෙන්නේ. ඒ වගේම උපනගරාධිපති ධූරයට උනත් නොයෙකුත් කට්ටියගේ නම් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ ඔක්කොටම වැඩි සුදුසුම පුද්ගලයා මමයි. මොකද මම නගර සභාව තුලට කලින් ගිහිල්ලත් නැහැ. අලුතෙන් යන්නේ දූෂිතයන්ට දූෂණයට එරෙහිව. ඒ නිසා සියලු පක්ෂවල නායකයෝ දැනගත යුතුයි දූෂිතයන්ව පෙරදිච්ච മന്ത്രിවරුන්ව අරගෙන නැවත දූෂණය කිරීමට කටයුතු කරනවාද නව മന്ത്രിවරු තරුණ දෙපළක් පියපුතු දෙපළක්
දූෂණයෙන් තොරව දූෂිතයන්ගෙන් තොරව කොළඹ මහනගර සභාව පිරිසිදු නගර සභාවක් කිරීමට කටයුතු කරන මේ මන්ත්‍රී ධූර දෙක තරම් වැදගත් කමක් ඔය කාටවත් තියෙනවා කියලා මං විශ්වාස කරන්නේ නැහැ. මං හිතනවා මම දූෂිතයෙකුත් දූෂණකාරයෙකුත් නෙමෙයි හොරෙකුත් නෙමෙයි. ඒ හින්දා මේ රටේ මේ කොළඹ මහනගර සභාවේ ඇත්තටම නගරාධිපතිතුමා විය යුත්තේ මමයි. ඡන්ද 4697ක් ලබා දුන්නට මේක තමයි මේ කොළඹ මහනගර සභාවේ තියෙන බලවත්ම ප්‍රතිශතයක් ඡන්ද ප්‍රමාණයක් අරන් තියෙන දින 7ක දේශපාලන ගමනක. මොකද උසාවියේදී තරඟ කරලා ජයග්‍රහණය කරලා ගත්තු මේ සටන තමයි ජයග්‍රහණය. අද ඒ ඡන්ද මන්ත්‍රී ආසන දෙක නිසා තවමත් අද බැරි වෙලා තියෙනවා නගරාධිපති තෝරන්න. එහෙනම් නගරාධිපති තවමත් එළියේ. නගරාධිපති නොදුන්නත් උපනගරාධිපති හරි දීලා අපේ උතුරු කොළඹ ජනතාව කොළඹ මහනගර සභාවේ ජනතාව ස්ථානයකට පත් කරන්න පුළුවන් නම් මම ඒ දෙයට ඉසනමනවා. අමතක වෙච්ච කාරණාවක් තියෙනවා. ජනාධිපතිතුමා කතා කරේ නැද්ද හම්බෙන්නේ? ඇත්තටම ගරු ජනාධිපතිතුමා මට කතා කෙරුවේ නැහැ. මගේ නියෝජිත කණ්ඩායමක් ගිහිල්ලා ඔහු සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා. අදටත් සිටිනවා. අපි ඔවුන් කෙරෙහි බොහොම විශ්වාසයකින් සිටිනවා. නමුත් අපි ප්‍රකාශ කළ සියලු දේට තවම ප්‍රසිද්ධ උත්තරයක් අපිට ලැබී නැහැ.